හයි කොහොමද අපි අද හැදුවා ස්පෙෂල් රයිස් එකක්. ස්පෙෂල් රයිස් එකක් කියන්නේ මොකද දන්නවද? මේකට කිසිම රසකාරකයක් දාන්න නැතුව තමයි මේ රයිස් එක හදලා තියෙන්නේ. මේ රයිස් එක නම් හැදුවේ බාස්මති රයිස් තමයි අපි නම් ගත්තේ. ඉතින් මේක මැරිනේට් කරලා ඉතින් දන්නවනේ ලුණු මිරිස් දාලා ගාලා මැරිනේට් කරලා තමයි ඉස්සු ටිකයි චිකන් ටිකයි බෙදගත්තේ. බෙදගෙන බත් එක හදලා ඊට පස්සේ ටෙම්පරාදුර දාගත්තේ සාමාන්‍යයෙන් ගෙදර හදන විදිහටම සුදු ලුණු ගම්මිරිස් ලුණු ගානට දාලා ඉතින් ඒ සාමාන්‍ය විදිහටම හදලා ගත්තා. ඉතින් මේක පොඩි අයට උනත් දෙන්න පුළුවන්. හරිම රස රයිස් එකක් තමයි. මොකද මම එහෙම කියන්නේ ගෙදර කපු හැමෝම කිව්වා මේක හරිම රසයි කියලා. ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක් ඉතින් ලස්සනට ඉතින් හදලා ඉතින් අපි සවහන් ක්‍රමයට ඉතින් හදලා පොඩ්ඩක් තිබ්බා. ඉතින් ලස්සනකුත් තියෙන්න බෑ කන්න. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් හැමෝටම බයි බයි. හදලා බලන්න.